तेरे अनाउंस कर दिया, ओ तेरे लिए दिलकुनियों का बाउंस कर दिया। इश्क में तेरे अनाउंस कर दिया, ओ तेरे लिए दिलकुनियों का बाउंस कर दिया। wolledu.com වෙබ්සයිට් එකට යන්න. wolledu.com වෙබ්සයිට් එකේ ගිහිල්ලා ඔයාලට මෙතනින් ලොගින් හදා ගන්න පුළුවන්. ලොගින් නැති කෙනෙක් නම් මෙතනින් ලොගින් හදා ගන්න. ලොගින් හදා ගන්නකොට මෙන්න මේ විදිහේ පියවර කීපයක් තියෙනවා. මේ පියවර ටික මේ කරන්න. Google login යන්නේ ඒක හරි ලේසි. Google login යන්නේ ඔයාලට Google logo එක ඔයාලට එයි. ඔයාලට පේනවා ඉතින් දැන් Google logo එක ඇවිල්ලා තියෙනවා. මෙතන Google logo එකෙන් ඔයාලට පුළුවන් ක්ලික් කරපුවාම ඔයාගේ මේල් එකට ගිහිල්ලා Google login එක හදාගන්න. ගැටලුව නිරාකරණය වුණා. ඊට පස්සේ ඔයාලට මෙහෙම එනවා. මෙතන home එක ක්ලික් කරන්න. home එක ගියහම site එක ඇතුලේ දැන් ඔයා ඉන්නේ, ඔයා login ඉන්නේ. ඔයාලට ඕන trial එකක් බලන්න පුළුවන්. දැන් කරන්න තියෙන්නේ තාක්ෂණ වේදී විෂය ධාරාව. course category එකේ තාක්ෂණ වේදී විෂය ධාරාව තෝරගන්න. තාක්ෂණ වේදී විෂය ධාරාවේ SFT එක හදනගෙන SFT එකට යන්න, ET එක කරනගෙන ET එකට යන්න, ICT එක කරනගෙන ICT එකට යන්න. අපි SFT එකට යන්නේ. SFT එක ගත්තා. පළවෙනි SFT බහුවර්ණ ප්‍රශ්න පත්‍රය මෙතන ක්ලික් කරපුවාම එනවා. ඒක free enrollment එකක්, ඕන කෙනෙකුට ඒක කරන්න පුළුවන්. දෙවෙනි එකට යනකොට අනිවාර්යෙන් කූපන් ඉල්ලනවා. අපි ඔයාලට කූපන් එවනවා. ඊට පස්සේ ඔයාලට දෙන්නේ පේපර් එක ක්ලික් කරලා මෙතන කූපන් එක දාන එක. ඒ කූපන් එක ඉතින් දැම්මම පස්සේ ඔයාලට කූපන් එකේ කැටගරිස් ටික එතන දැම්මම වැඩ කරන්න පුළුවන්. අපි කූපන් එකක් එවනවා. ඒකේ ඉංග්‍රීසි අකුරු ඉලක්කම් සිම්පල් කැපිටල් අකුරු වලින් සමන්විතව තියෙන්නේ. ඒ කූපන් එක පින් එකක් තියෙනවා. ඒක මෙතෙන්ට කොපි කරලා දාගන්න. ඊට පස්සේ ඔයාලට වැඩ කරන්න පුළුවන්. අපි රුපියල් 1000ක් වටින කූපන් එකක් එවනවා. ඒක එන්ටර් කරගෙන වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. වැඩ කරනකොට යම් කිසි අඩුපාඩු තියෙනවා නම් ප්‍රශ්නවල දෝෂ, ව්‍යාකරණ දෝෂ, අකුරු වැරදි හෝ ප්‍රශ්නය නියමිත පාඩමට අදාළ නැති වගේ දෝෂ තියෙනවා නම් මේ වැඩ කරන ගම ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මොඩල් පේපර් එක කීයද කියන එක විතරක් සඳහන් කරන්න. ප්‍රශ්න අංකය අනවශ්‍යයි. ප්‍රශ්න අංකයට බලන්න බෑ. අපි රැන්ඩම්ලි බලන්නේ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංකය දෙන්නේ ආදේශකයක් විදිහට ශිෂ්‍යයාට පමණයි යන්නේ. ඒක වෙබ්සයිට් එකේ ඩිස්ප්ලේ වෙන්නේ. මොඩල් පේපර් එකයි ප්‍රශ්නේ අපිට දැම්මොත් අපිට පුළුවන් ඒක නිවැරදි කරලා දාන්න. හොඳයි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. කූපන් එක හරියට ඇඩ් කරගන්න. පේපර් එකට යනකොට පළවෙනි පේපර් එකේ දිල්ලන්නේ නැහැ. දෙවෙනි එකේ ඉඳලා ඉල්ලයි. හොඳයි. Thank you.